සඳ මඩලක් සේ සුමි ගුණ ගලනා හිරු මඩලක් සේ තෙද ගුණ දැනේ වෛරෙන් කෝපයෙන් හදවත දැකුනේ නැත මිත් කරුණා සිතන උතුරා බලනු ඇත තවක කුසල සන්න පොළුනින් හෙළන නෙත හිමිමෙන් පීඩ කෙන්නට වෙන කෙනෙකු නැත සුරාමේරය මජ්ජපමා දක්ඛානා වේරමණී සික්ඛා මම ජීවිතාන්තය දක්වා ගුරු දෙගුරුන්ට හා වැඩිහිටියන්ට කීකරුව හා ගෞරවයෙන් හැසිරෙමි. මම ජීවිතාන්තය දක්වා බලන්න පුතේ දරුවා මේ මාස 4ක සංවර්ධනය දහම් පාසලේ දරුවෝ දහම් පාසලේ ගුරුවරු මම මගේ යම් විදියක නිශ්චිත ගමනක රැකගැනීම පිළිබඳව බොහොම සතුටුයි. බලන්න මේ මල් වටි සකසලා දෙන විදිහ පිළිවෙල මේ දරුවාන්ට මේ හුරුබුදු කරලා අද මම නිහතමානී සතුටක් ලබනවා. මගේ සියලු දරුවෝ මේ ආකාරයට මගේ ජාතිය අපේ දහමට ලැබී කටයුතු කරනු ඇතැයි මා සිතනවා. මගේ ආගම පණමින් සොරකෙමි. පණමින් සොරකෙමි. දුකින් මිදෙම්වා. මම වෛර නැතෙක් වෙම්වා. තරහ නැතෙක් වෙම්වා. ඊර්ෂ්‍යා නැතෙක් වෙම්වා. ක්‍රෝධ නැතෙක් වෙම්වා. යහපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා. සෑම දහම් පාසලක දරුවනේ බුද්ධ වන්දනා බොහොම හොඳට කරන්න. ඒ ගුරුවරු ඒ සියලු දෙනා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. මාස 4ක කාල සීමාවක් තුළ මා කළ කී දෑ පිළිබඳව මා අවංකව සතුටු වෙනවා. දින දින දරුවෝ වැඩි වෙලා අවසානයේ මා එන්ට නියමිත වන කාලය තුළ මෙතරම් ළමයි ප්‍රමාණයක් මගේ ඇස් දෙකින් දැකලා එන්න මම එන් කරලා තිබුණා. ඒ පිළිබඳව අනේක වාරයක් මම සතුටු වෙනවා. මගේ දරුවන්ට සුබ අනාගතයක්. අපේ නිවාසය ශ්‍රද්ධා නිවාසය අද අපි නිරූපණය කරන්නේ දරුවනේ අපි මල්වට්ටි සැකසුවේ බුදුහාමුදුරන්ට පූජා කරන්න බොහොම අර්ථාන්විතව. ඒ ආර්ථයන් හැමදාකම උදෑසන වන්දනාවෙන් පසු ඒ දරුවෝ ප්‍රකාශ කරන විදිය මේ බලන්න එහි අර්ථවත්භාවය. අපි බෞද්ධ විදියට බෞද්ධයා කියන්නේ ප්‍රඥාවන්තයට. අපි ප්‍රඥාවෙන් මේ සියලු දේ කරන්න ඕනේ. භක්තියෙන් නොවේ ශ්‍රද්ධාවකින්. අපේ දරුවෝ හොඳින් සිහිය තබා ගන්න. දක්ෂ දරුවෝ අපි අතරින් බිහි වෙන්නේ මේ වේදිකාවක් වුණොත් පමණයි. ඉතින් සෑම දිනකම දහම් පාසල් දරුවෝ ඒ දරුවන්ගේ දක්ෂතා අනුව ඉදිරිපත් කිරීම වලින් කිහිපයක් ඔබ මේ දකින්නේ. මේ නරඹන සියලු දරුවෝ
ඒ ආකාරයටම මේවා පුරුදු පුහුණු වෙලා දක්ෂ පක්ෂ දරු පිරිසක් ගිහි වේවායි කියන පැතුම මා හද තුල සැමදාම තියෙනවා. තෙන ගැහිලාද සියලුන්නේ මධ්‍ය ආසියාවේ හිමාල කඳු වැටියේ සිකිම් දේශයට උතුරු සීමාවේ පිහිටි ටිබෙටේ නම් බෞද්ධ ගම්මානයේදී මේ එස් මහින්ද හිමියන් උපත ලැබලා තියෙනවා. තමන්ගේ දෙමව්පියන් විසින් මුලින්ම එස්.කේ. තෂනම්ගල යන නාමය ලබා දුන්නද වර්තමානයේ වන විට උන්වහන්සේ පැවිදි දිගට එළඹීමත් සමග එස් මහින්ද හිමියන් යන නාමයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. තමා කනබත් පත පවා පිට රටවල් වලින් එනකන් කටවල් ඇරන් බලන් හිටපු කළු සුද්දන් නැවතත් තමන්ගේ රට දැය ආගම ජාතිය වෙනුවෙන් නැගිටවීම ආරම්භ වන්නේ මේ එස් මහින්ද හිමියන්ගේ තෙලිතුඩින්. ඉතින් කවිය අවියක් කරගෙන ඉංග්‍රීසීන්ට යටත්ව සිටි කළු සිංහලෙන්ගේ දැසේ සිංහලකම අවදි කිරීමට උන්වහන්සේ විවිධ පොත් ගණනාවක් රචනා කරලා තියෙනවා. උදාහරණ විදිහට නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල වැනි පොත්පත් දක්වන්නට පුළුවන්. මේ එස් මහින්ද හිමියන් රචනා කරපු ග්‍රන්ථ ප්‍රයෝජනවත් වෙන්නේ එදා සමාජයට නෙවෙයි සහෝදරවරුනි, අද සමාජයටයි. මෙලොවින් පරලොවින් විය යුතු යහපතට මඟ පෙන්වීම යන අදහස පෙරටු කොටගෙන තෙපලන්නේ නම් තෙපුලක් මිවුකොට මිතුරෝ මිස සතුරෝ නොමොහුට. ඉතින් එස් මහින්ද හිමියනි, ඔබ වැනි විරුවන් සිටිය යුත්තේ එදා සමාජයට නෙවෙයි අද සමාජයටයි. මේ වර්තමාන සමාජය ගොඩනගා ගැනීමට ඔබ වැනි විරුවන් මේ ලක්දෙරණ මත බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මමගේ කතිකාවසන් කරනවා. අපේ දරුවන්ට මෙවැනි ඉදිරිපත් කර තම සහෝදරයන් වෙනුවෙන් ප්‍රශංසනීය අත්වසන්නාදී දීම පවා මා ඉගෙනීමේ අයුරින්. ඒ විතරක් නෙමෙයි, අපේ ගුරු බවතුන්ද දිනපතා ඒ අදාළ පන්ති භාරත්වය අනුව නිවාස භාරත්වය අනුව කතාවක් සිද්ධ කර යුතුමයි. ගුරුවරුන්ගේ භූමිකාව හැදුවේ එහෙමයි. මම හිතන්නේ දැන් ගාථාවක් අපි කියනකොට ඒකේ අදහස බොහෝ විට දන්නේ නැහැ. එහෙම නැතුව තමයි සියලු දේවල් නිකන් කියලා යනවා නේද? මල් පූජා කරන ගාථාවක් කියනවා, පහ පූජා කරන ගාථාවක් කියනවා. අපි ඒක නිකන් කියලා ගියාට ඒකේ සිංහල අදහස දන්නේ නැහැ. දැන් මෙම කටයුත්තේදී අපිට සිංහල අදහස බොහොම ලස්සනට කවියෙන් කියනවා. මම හිතන්නේ තව සති දෙකක් තුනක් යනකොට මේ සියලු දෙනාට මේක උරුදු පුහුණු වුණොත් එහෙම මේ සිංහල කවියත් එක්කම මේ වැඩසටහන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා සාමුදුරු එක ලබා දෙයි. ඒ අනුව ඒ කවි ටිකත් හොඳට පාඩම් කරගෙන ගාථාව කියනකොට ඒකයි ඔක්කොම එකටම කිව්වහම ඒ තේරුමත් එක්කම අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. එසේනම් අද දවසේ වැඩසටහන අවසන් කරන්න ඊළඟට තියෙන එකට අපි යමු. සියලු දෙනාටම පෙරවන් සම්මානයි. මෙලෙස උදෑසන ආගමික කතාවත් අවසන් කරනවා. දහම් පාසලේ සමස්ත ශිෂ්‍යයන් අරගෙන එක් වරුවක් ඕන වෙනුවෙන් වෙන් කරලා පොදුවේ අභ්‍යාස පුහුණු කරනවා ප්‍රායෝගිකව. අපේ දහම් පාසල් සංස්ථාව දරුවන්ට ආදරයේ හිතෙන කැමැත්තක් හිතෙන පරිදි සිද්ධ කරන්නට අපේ ගුරු බවතුන් ප්‍රධාන ආචාර්යවරුන් දැනගත යුතුයි. ඒ වගේම තමයි රැස්වීම් වලට සම්බන්ධ නොවන, ශ්‍රමදාන වලට සම්බන්ධ නොවන දෙමව්පියෝ විශේෂයෙන් ගෙන්නලා මේ ආකාරයට ශ්‍රමදාන කටයුතු පවත්වනවා. එහෙම වෙනකොට සියලු දෙනා පාහේ තම තමන්ගේ යුතුයකම් සිද්ධ කරන්නට වගවීමක් පවතිනවා.
එහෙම වුණාම දහම් පහ සංස්ථාව බොහොම හොඳින් කරගෙන යන්න පුළුවන්. අතිරේක දිනවල ඇවිදින් ඒ ශ්‍රම දාන කටයුතු වල නිරන අයුරු මේ විදියට ඔබ දකින්න. ගඟට කපන ගිනි කඳේ රැගෙන යති සැපට වෙන් කය පොරවට දිරා යති අපට නොවේ බමුතක් මනුරඟාවේ ඉන්දුදුේ සමනක් ඉතුරු වෙති පරිසං වෙලා පොඩි ළමයි ටිකක් පරිසං කරගෙන අද දවස කිසිම චෝදනාවක් නැතුව ලස්සන දවසක් කරගන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. තවත් දිනයක ඡායාගත වෙච්ච රූපරාම පෙළක් තවත් දහම් පාසල් දිනයක් මෙලෙස ආරම්භ විය. සෑම උදයකම මේ දරුවෝ සමග ගත වෙන කාලය මා බොහොම සතුටින් ගත කර කාලයක් බවට පත් වුණා. ඉතින් මෙපමණ දරුවෝ ප්‍රමාණයක් දහම් පාසල තුළ ඉතුරු කරලා ඉතා අවංක සේවයක් සිද්ධ කරලා එකට අත්පොලසන් ආදී වදින්ට පවා උගන්වලා මම මෙයින් නික්ම යන්නේ තවත් බල මණ්ඩලයක තවත් ප්‍රදේශයක තවත් දිස්ත්‍රික්කයක දහම් පාසලක් සැකසීම සඳහා බව පසක් කරමි. මම නික්මෙනවා. ඔබ සැම සියලු දෙනාට උතුම් තුරුළුවනේ සරණ වේවා. දිගාසිරි වේවා. මේ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යන්නට සෑම දෙනාට ආශිර්වාද කරන්නේ හදවතින්මයි. වේවැල් පහර විඳ ගුරු ළඟ දන කාපු කුමරෙක් සිටියාලු පෙර තල තල කාපු මට දිය උනත් නිල් දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු නිල් දිය දහර පැකිරි වේනවාලු නමුනෝ කුලේ රජකම ලැබෙයි කුමරාට රජුගේ කුලේ හැකිදඩි ඵල ලැබෙයි නිතරම